කොහොමද යාළුවනේ ඔයාලට අපි අද යන්නේ රයිගම්පුර රාජධානියේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. මේ ඔයාලට පේන්නේ වීදියගොඩ නාථ දේවාලයේ මේ දවස්වල පෙරහැරට සූදානම් වෙන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලත් එකතු වෙන්නකෝ අපිත් එක්ක. අපි ගිහිල්ලාම බලමුකෝ කොහොමද කියලා මේ තියෙන්නේ යන පාර මම වැඩිදුර විස්තර වීඩියෝ එකේ කියන්නම්. ආයි යාළුවනේ අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ සුදුවද? අද අපි ඇවිල්ලා ඉන්නේ රයිගම්පුර රාජධානියේ වීදාගම වැව. ඉතින් යාළුවනේ මේ අපි ඇවිල්ලා ඉන්නේ පැරණි රයිගම්පුර රාජධානිය. ඒ කියන්නේ මේ බණ්ඩාරගම පැත්තටම ආවේනික වෙච්ච රජතුමාගේ නම කියන්නකෝ යා. රයිගම් බණ්ඩාර රජු. ඔව් රයිගම් බණ්ඩාර රජුරෝ වීදිය බණ්ඩාර රජුරෝ ඒ වගේ ලොකු පුරාවෘත්තයක් තියෙනවා මෙහෙට. ඒ රජ මෙච්චර මේ වගේ තැනක නගරබද ප්‍රදේශයක මේ වගේ වැව් තියෙන්නෙත් ඒකයි. ඒ කියන්නේ පැරණි රයිගම් බණ්ඩාර රජුලන්ගේ රාජධානිය තමයි මෙහි පිහිටලා තියෙන්නේ. ඒකයි රජමහා විහාර ගොඩක් තියෙනවා. ඒ අතරින් වැදගත්ම රජමහා විහාරය මොකක්ද? කියන්න අපි දැන් එනකොට හම්බුනේ වීදියගොඩ නාථ දේවාලය. ඔව් වීදියගොඩ නාථ දේවාලය. මේ වෙනකොට ඔයාලා දන්නවත් ඇති පෙරහැරක් නාථ දේවිය වෙනුවෙන් ලොකුම පෙරහැර තියෙන ලංකාවේ ලොකුම පෙරහැර පවත්වන පන්සල රජමහා විහාරයක්. එතනදිත් රයිගම් බණ්ඩාර රජුරු තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. අපි එනකොට පාර සරසලා මිනිස්සු වැඩ කරනවා තොරන් ගහලා ඒ ඔක්කොම තිබ්බ ඔයාලට මම වීඩියෝ එකේ දාන්නම් බලන්න. ඒ කියන්නේ දැනටමත් පෙරහැරට ලෑස්ති වෙනවා ගමේ කට්ටිය. මාරම ලස්සනයි පෙරහැර. ඔව් කරඬු එක ඒ වගේම විශේෂ දෙයක් තමයි කතරගම වාසනා ඇවිල්ලා ඉන්නේ නේද අපි ඊයේ දැක්කනේ. ඊයේ අද නම් නෑ අද වැවට අරන් ගිහලා දුන්නා. වැවකට නාන්න අරන් යන්නේ නැති. මේ ගලවනකම් එන්න පුළුවන් මේ ගලුත් ඉතින් අනේ මන්ද හිතා ගන්න බෑ නාන තැන. අර ඈත අර පේන්නේ කට්ටියක් නානවා ගමේ කට්ටියක් නානවා ළමයි. හරි ඒ පැන් වලින් තියෙනවා නාන තැන්. බහින්න පුළුවන් ආරක්ෂාකාරීව බහින්න පුළුවන් නාන තැන් තියෙනවා. අර ඈත පේන්නේ කට්ටිය 3 දෙනෙක් විතර නානවා. අර තියෙන්නේ බන්ට් එක. ඔය දිගටම ගියාම අර කෙලවරේ තියෙනවා අර මං කියපු වලව්ව වගේ තියෙන අක්කර ගාන පිටමක් එක්ක තියෙන අන්නාසි වගාව. ඒ වගේ මේ පැත්තට ආවේනික වෙච්ච කුරුඳු එහෙමත් තියෙනවා. හවසකට නම් මරු නේද කට්ටියක් එක්ක ඇවිල්ලා කයියක් දාලා ඔව් සින්දුවක් කියලා මාර නිදහස්. ඒ කියන්නේ මේ පැත්තේ ඉන්නවනම් ඔය කට්ටියත් ඇවිල්ලා බලන්න සුපිරිම. වැඩි ප්‍රසිද්ධ වෙලා නැහැ මෙතන. මේ ගමේ දන්න අය තමයි එන්නේ. ලොකුවට අර මේ ෂූට් එහෙම ගන්න පුළුවන් වෙඩි නේද? ඔව් කලබලකාරී ගතියක් නැහැ. මේ වටේ නම් ඉතින් මාරම ලස්සනයි. අවසක වගේ කට්ටියක් එක්ක ඉන්නවා නම් ඇවිල්ලා සින්දුවක් කියලා. හැබැයි ඉතින් මෙහෙමයි මේ පරිසරය විනාශ කරන්නේ නැතුව මේ තිබ්බ විදිහටම තියෙන්න ඕනේ ඉතින්. අපේ සමහර අය ආවිල්ලා තිබ්බටත් වැඩි විනාශ කරලානේ යන්නේ නේද? ඔව් එහෙමනම් කරන්න බෑ. එහෙම සුන්දරත්වේ නැති. ඔව් අපි එතකොට මේ තැන් ඔයාලට පෙන්වන්න එකෙත් වටිනකමක් නැති වෙලා යනවා. විනාශ වෙලා යනවා නම් මේ වගේ තැන්. අපි ඉතින් ඒ තැන් වලටත් උපරිම ගෞරවයක් දීලා අපේ නිදහසත් භුක්ති විඳින්න නියම තැනක් තමයි. ඉතින් බණ්ඩාරගම පැත්තේ හොරණ පානදුර පිළියන්දලවට ඉන්නවා නම් ගොඩක් අයට නිදහසේ හවසක සිකුරාදා වගේ හවසක වීකෙන්ඩ් එකේ එන්න පුළුවන් තැන. යාළුවනේ අපි යමුද වැව් බන්ට් එක බලන්න දිගටම යන්න තියෙනවා. ඉවර වෙන්නේ මේ
මෙහෙට අර සාමාන්‍යයෙන් අර වලව් නම් නැහැ මෙහෙ ලොකුවට අර වලව් කෙනෙක් වලව් වල ඉන්න කෙනෙක් වගේ තියෙන ලොකු අක්කර ගානක විතර තියෙන ඉඩමකින් තමයි වැව් මන්ටක ඉවර වෙන්නේ. අන්නාසි වගාවල් එහෙම ගොඩක් වගාවල් කරලා තිනවා. බලමු අපි ඉස්සරහට ගිහින්. අපි ගිහින් බලමුනේ. තේන වක්සරී විතරයි වැවට අදාළ වෙන්නේ. කොහෙන්වත් ඒ කියන්නේ වතුර තැනකින් ස්ථිර තැනක් නැහැ වතුර එන්න. වැහි වතුරයි ගලාගෙන එන වතුර වලින් විතරයි. මේ තේන වක්සරී විතරයි ඔය පේන. අර හරිය කලින් නම් අපි ගමේ කෙනෙක්ගෙන් ඇහුවා මේ කලින් මේ හයිවේ එක ගැලණිගම හෝමාරුවේ තියෙන හයිවේ එකේ වාහනයක් ආවිනම් පෙන්න තියෙනවා අර පැත්තෙන් රබර් තියෙන පැත්තෙන්. දැන් නම් ඒවා වැවිලා පේන්නේ නැහැ. ආයෙත් මේ වගේ ලස්සන තැනක් ගැන වීඩියෝ එකක් අරගෙන අපි එන්නම්. අපි එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි කවුද? සීටි Jodu. Please subscribe on YouTube, follow Facebook and TikTok also. Thank you.